වෙනුවෙන් කාටුන් බලන වෙලාවයි මේ එළඹෙන්නේ. ඊට පෙර අපි සූදානම් අදත් අප වෙත ලැබිලා තිබෙන අපූර්ව නිර්මාණයක් ඔබට ඉදිරිපත් කරන්නට. මේ නිර්මාණය අපි තෝරගන්නෙත් මුල්පිටුව එක්ස්ප්‍රස් අපේ Facebook පිටුව වෙත එවා තිබෙන නිර්මාණ අතරින් මේ අපිට යොමු කරලා තිබෙන්නේ බුද්ධික මහේෂ් රාමනායක කියන ප්‍රේක්ෂකයා. ඔහු සඳහන් කළ තිබෙනවා මේ නිර්මාණය ඔහුගේ නොවේ. ඔහු නෙත ගැටුණු අපූර්ව නිර්මාණයක් නිසා Facebook පිටුව හරහා අපේ ජනතාගත කිරීමේ අවශ්‍යතාවක් දුටුවා. ඒ නිසා මේ යොමු කරන්නම්. අදාළ නිර්මාණකරුවාට උපරිම සාධාරණ ලබා දෙන්න කියලා නිර්මාණකරුවාගේ නමත් අපිට යොමු කරනවා සෞම්‍ය සඳරුවන් ලියනගේ. සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් නිර්මාණය කළ තිබෙන මෙයිමල් සාදය කියන රටේ තොටේ ස්වභාවය හොඳින්ම පැහැදිලි වෙන තවත් එක් නිර්මාණයක් තමයි අපි තෝරගන්නේ. මේක කෙලින්ම අදාළ වන්නේ මැයි දිනේ අද දවසේදී දේශපාලඥයන් කරන විප්‍රකාර සහ බොරුව පිළිබඳව යථාර්ථය පෙන්වන්නටයි. මෙන්න නිර්මාණය. වැඩ කරන ජනතාව වෙනුවෙන්ම පේවි ලංගමත් හැඳ පුරුදු රතු පාට සාරී මැයිදාට පාන්දර ස්පෙෂල් ඩියුටි කම්කරුවෝ කැඳවන්න ගම්වලට යාවි. වැඩ කරන පන්තියේ ගුණ ගයන වැඩ ගන්න පන්තියේ මැයිදාට ගල් උනත් නොමිලේය. දන්නවනේ මේ ගල් මොනවද කියලා? බත් පැකට් එක පවා නොමිලේය. ටී-ෂර්ට් සහ කැප්ද බැනර් සහ කොඩිවැල්ද පෝස්ටර් කට උද්ද නොමෙලේය. සටන් හා අරගලද තව ඉතින් කුමකටද? මෝලමක් වදිද්දී තාලයට මැයිදිනෙ දෙන්නේම ආතල්ය. අපි අපේ අයියාට අපි ඉතින් අපේ මල් බෑයාට මොක උනත් අපි අපේ මිනිහාට තාත්තට බාප්පට මාමාට සනුහරේ ණය ගෙවන මැයිදාට හදවතේ කුර බිඳී ගෙවුනාට මැයි මහේ මල් පියසි හැරුණාම ළංගමේ බස් පමණි රතු පාට. මෙන්න යථාර්ථය. සැබෑ සමාජවාදී වර්ණයේ රතු පාට. නමුත් මැයි දවසේ සැබෑ සමාජවාදී වර්ණය නෙවෙයි රතු පාටින් පේන්නේ මැයි මලුයි ළංගමේ බසුයි විතරයි දැන් රතු පාට. අපි තෝරාගත්තේ සෞම්‍ය සඳරුවන් ලියනගේ නිර්මාණයක්. මේ නිර්මාණයේ බුද්ධික මහේෂ් රාමනායකයි අප වෙත යොමු කළා තිබුණේ. ඔබටත් පුළුවන් අපේ Facebook පිටුව වෙත යොමු කරන්නට මෙවැනි අපූර්ව නිර්මාණ. දැන් අපි කාටුන් බලන්නට යමු. දාස අපවාලානගේ සුවාරිස් කාටුනේ රතු පාට එක්කෙනෙක්ම තමයි ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක. එයත් පොල් ගහනවා. එයා පොල් ගහන්නේ මොනවා කියලාද? FCID අහෝසි කරන්න එපා දෙවියනේ කියලා. කවුද මෙයාට දෙයියෝ වෙලා ඉන්නේ? දෙයියෝ දෙන්නෙක් ඉන්නවා. රනිල් දෙයියෝයි මෛත්‍රී දෙයියෝයි ඉස්සරහා තමා මෙයා පින්සෙන්ඩු වෙන්නේ FCID අහෝසි කරන්න එපා කියලා. MD වීරරත්නගේ මරිසිපාල විමල් රත්නායක කියනවා දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න තරුණ පරපුරකින් රටට වැඩක් නැතිලු. රටට වැඩක් නැති වුණාට මොකද? ආණ්ඩුවට වැඩක් තියෙනවනේ එහෙම අය වැඩි වෙන තරමට කියලයි මරිසිපාලගේ කාටුනේ තියෙන්නේ. MD වීරරත්නගේ කාටුනේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට බැනලා දවල් කෑමට ගියාම ආණ්ඩුවට එන්නද අහනවා. ලක්ෂ්මන් කිරියල්ල මහතා මෙහෙම කිව්වා. එහෙම එන්න නොහිතෙයිද කාටවත් මේ පේන විදිය දැක්කම? බලන්නකෝ විපක්ෂයේ බත්පතයි ආණ්ඩුවේ බත්පතයි. විපක්ෂයට මොකවත් නැත ආණ්ඩුවට තියෙන සැප. ඉතින් සැප දැක දැක කාටද නොගිහින් ඉන්න පුළුවන් වෙන්නේ? පංකජ රොවින්දගේ සරදම් දොස්තරලත් අතහරින්නේ නෑ හරිනුත් අතහරින්නේ නෑ. ඇයි හපා කන තත්වයට ඇවිල්ලාද? මතක ඇති රූපවාහිනී විවාදයකදී දයාසිරි සහ හරින් අතර තිබුණු ගැටුමකදී කන හපා කන්න ගිය කතාව. අපි බලමු දොස්තරලාත් අරින්නේ නැහැ හරිනුත් අතාරින්නේ නැහැ කියලානේ අර කාටුනේ තිබුණේ. දොස්තරලා කොහොමද අතහරින්නේ නැත්තේ වැඩේ? මෙන්න සුජීවගේ විගඩම්. ලෙඩ්ඩු උනාදෙන් මල අපි නෑ වෙන්නේ කලබල වැහැරිලා වගේ මොල අපිට පිකටින් තියනවා බොල කියලා දත් විලිස්සාගත් වෛද්‍යවරයෙක් විරෝධය පාන්නට දුවගෙන යනවා. මෙන්න අපේ යුගයේ ඇතැම් දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපයේ සුජීවගේ විගඩමක් බවට පත් වෙලා තියෙන හැටි. උදේ විමලසිරිගේ කාටුනිය දැන් අර විදිහට ලෙඩ්ඩු උනාදෙන් මල අපිට තියෙනවා බොලේ වැඩ කියලා පිකටින් කරන්නට යන වෛද්‍යවරු මොනවටද මේ දවස්වල පිකටින් කරන්නේ? ඉන්දියාවෙන් එනවා ඇම්බියුලන්ස් එකක්. මේ ඉන්දියානු ගිලන් රොත සේවය. ඒ ඇම්බියුලන්ස් අරන් එනකොට අගමැතිතුමා කවුද පාර හරස් කරලා? මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අගමැතිතුමා හෝන් ගහනවා කෑ ගහනවා. තවමත් මේගොල්ලෝ පාර මැද්දට වෙලාම මග හරස් කරගෙන ඉන්නවා ඉන්දියාවෙන් එන ගිලන් රොත සේවයට.
හනුමලා දෙන්නෙක් මොකක්ද ඊළඟට කරන්න කියලා බලනවා. කවුද මේ හනුමලා දෙන්නා? විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල. උදේ ගම්මන්පිල මහත්තයා වීරවංශ හනුමාගේ නැත්තත් අල්ලගෙන ඕනෑම හනුමෙකුට නටන්න නිදහස තිබුණාට රට ගිනි තියන්න ඉඩ නැහැ කියලා අගමැතිතුමා පෙරේදා පාර්ලිමේන්තුවේදී කිව්වනේ. ඒක අහලා විමල් හනුමා උදේ හනුමට කියනවා අපිටමනේ වෙන්නේ කියලා. දැන් ලංකාවට තියෙන ලංකාවේ ජනතාව වශයෙන් මේ නරඹන ඔබට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද? ඔබේ ගෙදරට බලපාන ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද? ඔබේ දරුවන්ට බලපාන ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද? මෙන්න බලධාරීන් හිතන විදිය. එත්කා තමයි දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. හැබැයි ඇත්තම කිව්වොත් රටේ ජනතාවට මොන තරම්නම් ප්‍රශ්න තියෙනවාද? නිවාස නැහැ, වැටුප් ප්‍රශ්න තියෙනවා, ආහාර ප්‍රශ්න තියෙනවා, දරුවන්ට පාසල් ප්‍රශ්න තියෙනවා, වතුර ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම තියෙද්දි දැන් බලධාරීන් අනිත් ඔක්කොම මාතෘකා ඈඩ් කරලා එත්කා ඉස්සරහට අරගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවට මේ ප්‍රශ්නේ විතරක් රටේ ප්‍රශ්නේ බවට පත් කරගෙන බවයි අවන්ත ආටිගල පෙන්වන්නේ. ඔබ අහලා ඇති 80 දශකයේ බොහොම ජනප්‍රිය වෙච්ච ගීතයක් ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා ආජුතපර බීජුතපර බිස්කු බිස්කු ලාහිලා. ඇයි මේ ගීතය ආපහු ජනප්‍රිය වුණේ? අලුතෙන් ගායන ශිල්පියෙක් ඒක ගායනා කළාද? නෑ, අග්‍රාමාත්‍යවරයා ඒක කියලා පෙන්නුවා පාර්ලිමේන්තුවේදී. ඔහු සඳහන් කළේ ඒකේ මැද කොටසක්. විදු නැණේන් අභිසස් ලබමින්නේ සඳ මතු පිට මිනිසා දිව යන්නේ අප පමණද එක තැන කැරකෙන්නේ අප තනි කර ලෝකයේ දිව යන්නේ කියලා සින්දුවත් කිය දැන් මෙන්න අගමැතිතුමා දානවා හොඳ නැටුමක්. කපල් ඩාන්ස් එකක්. කාත් එක්කද මේ දාන්නේ නැටුම? මන්මෝහන් සිං මෝදි අගමැතිතුමා තමයි මේ ඉන්නේ ඉන්දියාවේ. මෝදි අගමැතිතුමාට මට පේන විදියට මූණට හොඳ තොත්තුවකුත් දෙනවා වගේ අපේ අගමැතිතුමා තොත්තුවක් දෙමින්ම ජෝඩු නැටුමක නිරත වෙනවා. ඇයි මේ ජෝඩු නැටුම? එත්කා නැමැති කේක් ගෙඩිය කපන සාදය ළඟ එන නිසා. ඒ තමයි අද කාටුන්. අපි ඒ අතරේදී ඔබට මතකද කොළොන්නාවේ කුණු කන්ද ගැන කිව්වා. කොළොන්නාවේ කුණු කන්දේ තරම ගැන කිව්වා. අඩි 300ක් උසයි මේ අපේ රටේ තියෙන කුණු කතාවක්. හැබැයි ඉන්දියාවෙත් එහෙම කුණු කතාවක් තියෙනවා. ඒ හින්දාම අපි හිතුවා මේ කුණු කතාවත් ඔබට කියන්න ඕනේ කියලා. ඉන්දියාවේ මුම්බායේ ජීවත් වෙනවා මිලියන 21ක් ජනතාව. හැබැයි මේ මිලියන 21 ජනතාවටම ගඳ ගහන කුණු ප්‍රශ්නයක් දැන් මුම්බායට තියෙනවා. බලමු අපේ ප්‍රශ්නේ අපි දැනගත්තා. මුම්බායේ ප්‍රශ්නය කොහොමද කියලා. ඉන්දියාවේ මුම්බායි නගරයේ විතරක් දිනකට ඉවතලන කුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් දසදහසක්. මේ ටොන් 10,000ම ගිහින් නගරයේ කොනක තිබෙන කුණු ගොඩේ ගොඩ ගහනවා හැරෙන්න වෙනත් සාර්ථක විකල්ප විසඳුමක් ඔවුන්ට නැහැ. කොච්චර කුණු මෙතන තියෙනවද කිව්වොත් අවුරුදු 90ක් තිස්සේ ගොඩ ගැහුණු කුණු දි รา පත් වීමෙන්ම මෙතන තට්ටු 10ක ගොඩනැගිල්ලක් තරම් උසට පස් කන්දකුත් නිර්මාණය වෙලා. පහුගිය දිනවල මේ කන්දේ කුණු ගිනි ගැනීමෙන් හටගත් ගින්න චන්ද්‍රිකා ඡායාරූපවල පවා පැහැදිලිව දිස් වුණා. කාලයකට ඉහතදී කඩුලාන වගුරු බිමක් විදිහට හරිත පැහැයෙන් දිස් වුණු මේ දේව්නගර් දැන් නම් ගඳ ගහන විෂවායු කලාපයක්. මුම්බායි නගරයේ පරිපාලනය කියන විදිහට මේ වෙනකොට මේ කුණු ප්‍රශ්නය විද්‍යාත්මකව විසඳන්න ඔවුන් උත්සාහ දරනවා වුණත් ඒකට තවත් කාලයක් ගත වෙනවා. කොහොම වුණත් ලෝක බලවතෙක් විදිහට නැගී සිටින්නට යත්න දරන ඉන්දියාව මේ වගේ අහසටත් පෙනෙන තරම් ලොකු කුණු ගොඩක් බවට පත්වන එක නම් ඉන්දියාවටම ලැජ්ජාවක්. ඔබට තියෙන දුරකථනය ඔබට ඕන විදිහට නවන්න පුළුවන්ද? නවන්න පුළුවන් කැඩුනාම නේද? එහෙම ඇරෙන්න බෑනේ. හැබැයි ඔන්න අලුතෙන් දුරකථනයක් එනවා හරි අමුතුයි. පරිශීලකයන්ගේ කැමැත්තට අනුව නැවෙනවා මේ අලුත්ම ස්මාර්ට් ජංගම දුරකථනය. ඒ හින්දාම නම්‍යශීලී කියන වචනයත් මුල් කරගෙන ෆ්ලෙක්සි ෆෝන් කියලා තමයි මේ දුරකථන වර්ගය නම් කරන්න හදන්නේ. බලමු ඒ දුරකථනයේ තත්වයේ පෙනුම හැඩය කොහොමද කියලා. මේ දුරකථනයේ නිෂ්පාදනය කෙරුණේ කැනඩාවේ ක්වීන් සරසවියේ මානව සංනිවේදන පර්යේෂණ අංශය මගින්. වසර ගණනාවක උත්සාහයේ සහ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට මේ ආකාරයේ සාර්ථක නම්‍යශීලී තිරයක් සහිත දුරකථනයක් එළිදක්වන්න ඔවුන්ට හැකි වුණා. මේ නැමෙන දුරකථනයේ තිරයේ පිටපස ඇති සියුම් සංවේදක මගින් දුරකථනයේ මත යෙදෙන බලය හඳුනාගෙන ඊට අනුව ක්‍රියා කරනවා. ඊ පොතක් කියවනකොට එහි පිටු පෙරලන්නට වගේම ත්‍රිමාන ලෙස යෙදවුම් හසුරුවන්නටත් එනිසා පුළුවන්. ඒ අරුණම පොතේ පිටු Tamanගේ ඇඟිලි තුඩකින් පෙරලී යන හැටි පවා සියුම් කම්පනයක් මගින් දැනෙන්නට සලස්වනවා. මෙතෙක් කලක් වදයක් වෙලා තිබුණ
තිරයේ බිඳුණු ස්මාර්ට් කතන වෙනුවට තිරයේ ඔබේ තාලයට හැසිරෙන නම්‍යශීලී දුරකථන ජංගම දුරකථන ලෝකයේ මීළඟ නොවැළැක්විය හැකි පෙරළිය බවට පත්වනවාට කිසිම සැකයක් නැහැ. තාම නම් ඔබේ ෆෝන් එක නවන්න යන්න එපා. ඊට පස්සේ කලිච්ච ෆෝන් එකක් බවට පත් වෙයි. සඳ කිඳුරු කිඳුරු යන් ගැවසෙන වෙරළ දිහාවේ සඳ පාන තියෙන රැයක නොයන්නේ කියලා සින්දුවක් අහලා තියෙනවා. අද සින්දු කියන වැඩි වගේ මම. ඒ සින්දුව මතක් වුණේ මේ දවස්වල සඳ කිඳුරු කිඳුරු යන් ගැවසෙන වෙරළක් තියෙනවා. හැබැයි මෙහෙ නෙවෙයි ඇමරිකාවේ උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ. බලන්නකෝ අපූර්ව. මේ කිඳුරු කොදෙවියේ රජතුමා ක්‍රිස් ඕබ්‍රොකි දිය කිඳුරෙක්. එයා දිය කිඳුරන්ට කොච්චර වසඟ වුණාද කිව්වොත් වෘත්තීය දිය කිඳුරෙක් වෙන්න තීරණය කෙරුවා. මුලින්ම මේ වැඩේ ආරම්භ කොට ඔහුටවත් මේ ගැන ඊතරම් විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට මෙතන කිඳුරු පාරාදීසයක් වෙන තරමටම දිය කිඳුරන්ට පෙම්බැඳි උදවියකින් පිරීලා ඉතිරිලා ගිහින්. මේ කෘත්‍රිම කිඳුරු වරල් හැම එකක්ම වගේ Tamanට උවමනා හැටියට ඒ අයම සකස් කරගත්තු ඒවා. ඩොලර් 3000ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුතු මේ වරලක බර රාත්තල් 50ක් විතර. හැබැයි මේ උදවියට මේ වරල් ගහලා පීනන එක තරම් විනෝදාත්මක තවත් වැඩක් හොයාගන්න අමාරුයි. ලෝකයේ පුරාවෙන්ම කිඳුරු කොල්ලන් කෙල්ලන්ගෙන් පිරුණු මේ තැන සංදර්ශන වලට දැඩි ප්‍රසිද්ධියක් උසලන ගමනාන්තයක් බවට පත් වෙලා තියෙන්නේ මේ කලාව ඊතරම්ම අලංකාර අපූර්ව එකක් නිසායි. දැන් Facebook එකත් බල්ලට ගිහිල්ලාද? ඒකට හේතුව තමයි දැන් බල්ලන්ටත් Facebook ගිණුම් තියෙනවා. ඔබ විශ්වාස කරන්න මේ අපි කියන්න යන කොසිමෝඩෝ කියන බල්ලත් විශේෂයි. ඒ බල්ලාව බලා ගන්න අයත් විශේෂයි. ඒ විශේෂත්වයට හේතුවත් එක්කයි ඔහුට Facebook ගිණුමක් තියෙන්නේ. බලන්න කතාව මුලින් ඉඳලම. කොසිමෝඩෝ හරිම විශේෂයි. එයාගේ කොඳු නාරටිය ඇදයි. ඒ වගේම කොඳු ඇටවලින් කිහිපයකුත් අඩුයි. මේ හින්දම එයාට හරිම අමුතු පෙනුමක් ලැබිලා. හැබැයි ඒ පෙනුම හරිම හුරුබුහුටි බවත් එක්ක අමුතු වෙනසකුත් එයාට දීලා. කොසි මොන දේ කළත් සාමාන්‍ය සුනකයෙකුට වඩා වෙනස්. එයා දුවන, වාඩි වෙන, කන බොන විදිහේ තියෙන අමුතු ලස්සනක්. ඇමරිකාවේ මිනසෝටා වල ඉබාගාතේ යමින් හිටපු කොසිව අල්ලගන්න දවස් 5ක්ම ගත වුණා. ඒ වුණත් දැන් එයාව බලා ගන්න සෙකන්ඩ් හවුන්ස් ආයතනයේ නිර්මාතෘ රේචල් මේරෝස් ළඟ එයා ඉන්නේ හරිම සතුටින්. මුලින් කුවේසි මිනිස් ඇසුරට පුදුමාකාර බයක් දැක්වුවා. නමුත් දැන් එයාව අපිට හුරුයි. දැන් අපි එයාටම කියලා Facebook පිටුවකුත් නඩත්තු කරනවා. ඇය එහෙම කියන්නේ කුසි වගේ කෙනෙකුට ආදරය කරන්න පුළුවන් කෙනෙකුට ඔහුගේ ජීවිතේ වගකීම බාර දෙන අදහසක් ඇතුවයි. වයස අවුරුදු 4ක් වන ලෝකෙටම 15 දෙනෙක් විතරක් ඉන්න කුසි වගේ කෙනෙකුට එහෙම තැනක් නොලැබෙන්න නම් හේතුවක් නැහැ. කොසිට විතරක් නෙවෙයි අපිටත් තියෙන Facebook ගිණුමක්. අපේ මුල් පිටුව එක්ස්ප්‍රස් Facebook ගිණුම වෙත ඔබ පිවිසෙන බව අපි දන්නවා. ඔබේ කැමැත්ත ඊට පළ කරන්න. අපි කැමැති වන්නේ ඔබේ කැමැත්ත දැක අපට ඇතිවන දිරිමත් වීම මත අපිට අපේ වැඩසටහන තවත් සාර්ථක කරගන්නට හිතක් ඇතිවන නිසාම ඉතින් අපි අදට සමුගන්නවා ඔබෙන් යලිත් හම්බ වෙන්නේ හෙට උදෑසන 6:30ට. ඔබට සුබ දවසක් වන්නට කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.